මේ සද්ද ඇහෙනවද? පොඩක් හොඳට අහන්නකෝ. ඔව් ඒ දියැලක සද්ද තමයි. ඔව් උඩට යන්න. සෑහෙන දුරක් යන්න තියෙනවා. මේ හස්බන්ඩ්ුයි නංගී දෙන්න පිටිපස්සෙන් එනවා. ඉස්සරහින් නෑනගේ අම්මයි තාත්තයිත් යනවා. නෑනලා කලින් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ ගල් අතරේ වැස්සේ සීතලේ මෙහෙම තමයි යන්නේ. මේ ගල් ලෙස්සනවා. ඉතින් උගලට පේනවා මේ දියසෙවල එහෙමත් මේ වගේ බැඳිලා තියෙනවා. මේ ගල් අල්ලගෙන වැල් වල එල්ලීගෙන එහෙම තමයි මේකේ යන්න තියෙන්නේ. සෑහෙන දුරක් යන්න ඕනේ. මං හිතන්නේ කිලෝමීටර් 1.5ක් විතර. හැබැයි හරියම ලස්සනයි. මහන්සිය දැනෙනවා. ඒ වගේම හිතට මාරම නිදහසක් සිසිලසක් ඇඟට සිසිලසක් දැනෙනවා. මේ අර දෙන්න ඉතින් හරිය අමාරුවෙන් යන්නේ. මේ වටේ මේක දැන් අපි යන්නේ දියැල්ල බලන්නට අගලා දියැල්ල ගාවට යන්න ඕනේ කියලානේ. හැබැයි ඕගොල්ලන්ට පුළුවන් නම් නැවතිලා මේ පාර දිහා බලාගෙන මේ යන පාරේ අනිත් පැත්තේ තියෙන කැලයක්. ඉතින් ඒ කැලේ දිහා බලාගෙන එහෙම යන්න පුළුවන් මේ ඒක මාර අත්දැකීමක්. මේ යන්නේ ඇල්ලේ වල ඇල්ල බලන්න. ඉතින් ඇල්ලේ වල ඇල්ල තියෙන වෙල්ලවායි දිස්ත්‍රික්කේ. ඉතින් මේ මම යන දෙවෙනි පාර මෙතනට. ඉතින් මේ බිමම පෙන්නගෙන යන්නේ මේ ෆෝන් එක අතේ අල්ලගෙන නැගගෙන යන්නේ. ඉතින් හරි අමාරුයි මට යන්න. ඒක නිසා ඉතින් අර කැලේ තියෙන ඉතින් අම්මලත් ඉස්සරහින් යනවා. ඉතින් මේ වගේ හරි අමාරුයි යන්න ඕනේ. මේ ගල්වල හරිම ලේසි පාර හොයාගන්න. ගල්වල ඊතල ගහලා ඔය වගේ සුදු පාටට තියෙනවා මේ යන්න ඕනේ පැත්ත පෙන්නලා. ඉතින් ඒ පැත්තට යන්න තියෙන්නේ. ඉතින් හරිම ලස්සන වටපිටාවක්. මේ සද්ද අහගෙන මේ සද්ද පහළටම ඇහෙනවා. ගොඩාක් දුර එහාට ඇහෙනවා. ඒ තරම්ම සද්දේ මේ පැත්තේ කැලේ මේ මම කිව්වේ එහා පැත්තේ කැලයක් තියෙන්නේ කියලා. ඉතින් ඔය අපි යන පැත්තට අනිත් පැත්තෙන් අනේ මම පෙන්නපු පැත්තෙන් ඒ පැත්තේ තියෙනවා මේ අර දියැල්ලෙන් වැටෙන වතුර. ඒවා යන්නේ ඒ පැත්තෙන්. ඒ පැත්තෙන් යන්නේ. ඉතින් මං හිතන්නේ මේ යන පාර සොබහදාමට මාර ලැබි තැනක්. ඉතින් මේ සොබහදාම මුගලෝ යනවා නම් ආයේ මෙතනට මේක විනාශ කරන්න එපා. බොන්න යන්න හිතන්න එපා. ඉතින් ඒ පොලිතීන් ඒවා මේ හැමතැනම දාන්න එපා. ඒවා ආරක්ෂා කරන්න. මේ පරිසරය ආරක්ෂා කරන්න. ඉතින් සෑහෙන දුරක් යන්න ඕනේ පයින් ඇවිදගෙන. යනකොට පරිස්සමින් යන කූඩැල්ල එහෙමනම් හිටියේ නැහැ ඉතින්. ඒක නිසා ඉතින් ඔයගොල්ලන්ට පරිස්සමින් යන්න පුළුවන්. ලෙස්සනවා ඉතින් බලාගෙන යන්න. වැඩිහිටියා යනකොට බලාගෙන ප්‍රෙෂර් තියනවා. එහෙම යනකොට බලාගෙන. මොකද මගේ නැන්දම්මට ප්‍රෙෂර් වැඩි වුණා. එයාව මේ හස්බන්ඩ් අල්ලගෙන ආවිත් මේ බලන්නකො මේ ඇල්ල. මෙන්න මේක බලන්න තමයි අපි අච්චර දුරක් ආවේ. ඉතින් මෙතනට ආපුහාම මෙතන අර වතුර වැටෙන ස්පීඩ් එකත් එක්ක ජල වාෂ්ප වෙනවා. අර ඔයගලන්ට පේන මැදිහරේ යනවා. ඒ ජල වාෂ්ප එනවා. ඒක මාර අත්දැකීමක්. ගිහින් බලන්න. මෙතන නාන්න යන්න එපා කට්ටිය. බලන්න විතරක් යන්න. මොකද කාලයක් මේක වහලා තිබුණා. මොකද මෙතන බිලි ගන්න නිසා අර ඔතන වතුර වැටෙන තැන යට වලක් පේන. ඉතින් එතන කට්ටිය මැරෙනවා. ඒක නිසා නාන්න යන්න නැතුව බලන්න යන්න.